ඔව් මචං ඉතින් කියපන්කො මොකද උනේ කියලා. උනේ කියලා කියන්නේ මචං කැම්පස් එකේ ඉතින් සුපිරිම ඩ්‍රාමා එකක් තිබ්බා මචං. ඉතින් ඩ්‍රාමා එකක් තිබ්බා? ෂා මරුනේ. ඉතින් කොහොමද ඉතින් වැඩේ ඉතින් සුපිරිම ගියා මචං කියලා ඩන්. කියමු බලන්න මොකද වෙන්නේ කියලා. ඉන්න. හරි. උනේ කියලා කියන්නේ මචං ඉතින් ඩ්‍රාමා එකදී නීමට ගියා මචං. හැබැයි පොඩි කියලාත් නේ හරිය නෑ වගේ. පොඩි අවුලක් වුණා මචං. මොකද ඒ කිව්ව උණු හරකේ? ඩ්‍රාමා එකක් කියන්නේ සුපිරිය තිබ්බා. ඒ ඩ්‍රාමා එකේ සර් කෙනෙකුත් ඇවිල්ලා අපේ ඩ්‍රාමා එක සුපිරි කියන අපේ කැම්පස් එකේ. සීන් එක ඕන් එක උනේ 25ක් විතර කියන්නේ කෙල්ල 15යි කොල්ල 15යි හරි ගන්නට හිටියා. හැබැයි එක එක්කෙනා මෙයාලගේ ටැලන්ට් එක පෙන්නුවා. මම කෙල්ලෙක් එක රඟපාන ගියාම උන් මාර්ජිට් කරනවා. උන් මට බෑ කියනවා කැමති නෑ කියලා කියනවා. මොකට තේරෙන්නේ නැබද මොකක්ද මේක තේරුම් මං අහන්නේ. මම මෙතන හසල නේද? මම යකෙක්ද? මොකද මේක තේරුම? උන් කැමති උන් එක තෝරගෙන උන් නටනවා. උන් නටනවා උන් රඟපානවා මොකද්ද මේක තේරුම? ඔන්නෝද ඇත්ත කතාව මචං. මම මෙතෙන් දෙලා නෙමෙයි. ඉන්න ඕනේ. මම රාක්ෂසෙක්ද බං? මම යකෙක්ද? හරි මම අවුස් නොකුයි බා ඇත්ත. මම කල්වි බා ඇත්ත. ඒ මොකක්ද මගේ වැරද්ද? මොකද මගේ තේරුම? බොකල් නොබී හිටපන්කෝ. කලබලෙන්න බා. මචං. මට පැහැදිලි වෙටි කිව්වම් බං. බවුලගෙන මම කැමති නෑ බං. මගේ බොක්ක. ඩවල කඩාගෙනම සහෝදරු දෙන්නෙක් වගේ. ඔබ කීප මොකද උනේ කියලා. තමයි කිව්වොත් දැන් තිබ්බේ දෙබස් කියන මොලේ තරගයක් තිබ්බා. ඒ තරගෙදී උන් හැම්සම් කොල්ලෝ ටිකක් තෝරගෙන උන්ත් එක රඟපෑවා. එතකොට ඒකද මේ මුනේ? එතකොට ඒ කියන්නේ ඒ කොල්ලෝ ටික සුදු, ඒ කියන්නේ කළු, ඒ වගේම ටිකක් ලුක් එකක් තියෙන, පොඩි හැම්සම් එකක් තියෙන, ටිකක් සිරියාවන්ත පාට තියෙන හොඳ තෝරගත්තේ. අම්මට සෙරි. ඉතින් හරි. පොඩිම අර මට දැන් කියන්න ඒ කෙල්ලන්ගේ නම මොනවද කියලා. හරි මට ඒ කෙල්ලන්ගේ නම් ටික දැනගෙන කැලපතර ගහන්නවට පිස්සු වන්නේ. ඒ වගේම කතාවට මං කරන්නේ. මට කියන්න බණ්ඩ ඒ කෙල්ලන්ගේ නම් ටිකම. ක්‍රිෂානි, මල්කාන්ති, එතකොට තරුෂි, එතකොට රජිනි. යකෝ මුන්ගේ නම වල හරිය නෙමෙයි මුන්ගේ වැඩවා. අනිය අම්මා. අයියෝ මන් දන්නේ නැහැ බං කියලා දන්නේ නැහැ. ඔබ කලවණු පිටපන්කෝ. හරි. ඕනේ මොකක්වත් කරන්න දෙයක් නැහැ. ඔබ මං කියද හොඳට කන සුද්ධ කරලා ගහගනින්කෝ. හොඳ කන සුද්ධ කරලා මේක අහගනින්. හරි. හරි. මම මොකද කරන්නේ ඩ්‍රාමා නේද? මේක හොඳට මතක තියාගෙන මේක. මචං ඔබ ලෝකේ දෙයක් කරනවා. ඔබ දියුණු වෙන්න ඕන නම් කෙල්ලෙක් වේවා කොල්ලෙක් වේවා. හරිද? අනිවාර්යෙන්ම ඩ්‍රාමා, මොඩලින්, ඒ වගේම ඩාන්සින් කියන කැටගරිස් 3 තව කැටගරිස් තියෙනවා මට මතක නෑ. ඒ තුනට ලැජ්ජාව කියන නහරේ කපලා දාන්න ඕනේ. දැන් මිදි මේ ලැජ්ජා කියන නහර කතාවක අනේ අයියා අපි කිල්ලුණා අයියා මොනවද මේ කියන කැත කතා. අනේ අයියා මෙහෙම කියයි කියලා අපි හිතුවේ නෑ. බයිලා දාලා වෙන්නේ නෑ කො කියන සිංහ අහගනින් මං කියන දේ හරහා. මොකද මේ උඹට මේ ලැජ්ජාව කියන බය කියන නහරේ කපලා දානකම් නැතුව ඒක අයින් කරන්න නැතුව උඹට කවදාකවත් උඹේ ගමනවත් උඹේ යන පාත් එකවත් උඹට යන්න බෑ. මං උඹ යන්න බෑ. කන්දනගේ හරි මෙන්න උදාහරණ දෙමුකෝ. හරි. අපි හිතමු එවරස් කන්දනගේ පුද්ගලයා හිතුවා නම් එහෙම අඩේ මේ කන්ද ලොකුයි නේද බම් නගින්න ඕනේ නෑ නේද කියලා. ඒ මිනිස්සු එහෙම හිතුවා නම් අද එවරස් කන්දට නගින්නේ නේ බලන් ගියාම. ඉතින් පොඩ තේරුම් ගනි. අනිත් එක උඹ කිව්ව කතාව තවත් ඇත්තම තේරුම් ගියක් තමයි ඒ කෙල්ල තෝරාගත්තේ සුදු ලස්සන හැන්සම් කොළුනේ. හරි ඉතින් බලද්දි මෝ choice එක. කාටි ගත්තකුත් තියෙනවා. හැබැයි ඉතින් බලද්දි මේකම සක්කිලි වැඩක්. යකෝ තේරුම් ගන්න බලපන්. උඹ මගේ කල්යන මිත්‍ර බව තමයි මට කීන්ජමට එන්නේ. උඹට එහෙම කරාම. යකෝ පොඩි ඉතල බලපන්. ඇයි බං අපි ඉපදුනාම කෙනෙක් බලන්න බෑම කළු කොල්ලෙක් හම්බුනොත් එහෙම කළු කෙල්ලෙක් හම්බුනොත් එහෙම එයාට ආදරය සලකන්නේ හරි අඩුයි. මං කියන්නේ මම මේ පවුල් වලට අපාස කරනවා මේ ඉස්කෝලේ වලට අපාස කරනවා මේ කෙහෙමලාගෙන මම මේ කියන්නේ හොඳට අහගනින්. කළු කොල්ලෙක් හම්බුනොත් කළු කෙල්ලෙක් හම්බුනොත් එහෙම ආදරය හරි අඩුයි. මෙච්චරයි. එතකොට තල්ලු කොල්ලෙක් හම්බුනොත් අනේ හුරතල් නෑ චුට්ටයි ආදරේ. හැබැයි සුදු කොල්ල කරන අනේ ෂෝ යරි හුරතල් අනේ කියුට්. ඒතර අර වරන් දෙකේ පුතිද ළමයි දෙන ළමයි නෙමෙයි යකෝ. උඹ මෙන්න සත්තම උඹ කොටසෙද්ද නෑ නේද යකෝ හරකෝ මම මේ උඹට ඇත්ත කතා මේ මුළු ලෝකෙම මම මේ කියන්නේ
මේ වර්ණ බේදය ඒ වගේම හැන්සම් එක ඉන්න මිනිස්සුන්ව මයින් එක වැරදියකෝ